ආයිබෝවන් සරණ ජෝතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි එහෙනම් බලමු 2026 පෙබරවාරි 2 වෙනිදා ඉඳලා පෙබරවාරි 8 වෙනිදා වෙනකන් වන සතිය ඔබට කොහොමද කියලා. ඉතින් මේ පොදු ලග්න පලාපලයක් බව තරයේ සිහි තබාගෙන මම වීඩියෝ එක ඉදිරියට නරඹන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. මොකද Taman ගත කරන මහදශා අතුරුදශා අනුව මේ කියන කාරණා සුළු සුළු වශයෙන් හෝ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කුම්භ ලග්න හිමි ඔබට මේ සතිය කොහොමද කියලා. කුම්භ ලග්නෙන් හිමි ඔබට මේ කාලේ හදිසි අනතුරු විපත් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්눔 කරනවා. ශරීර ලස්සන නැති වෙලා යන්න පුළුවන් දවස් කියලා පෙන්눔 කරනවා. සැප පහසුවද නැති වෙන්න පුළුවන් දවස් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් භාර්යාවට හා දරුවන්ට තරමක් දුරට විපත්තිදායක කාලයක් තමයි සතිය ආරම්භයේ පෙන්눔 කරන්නේ. නමුත් සුළු සුළු වස්තු ලාභද ලැබෙන්න පුළුවන්. තමා බලාපොරොත්තු දෙයක් ලැබෙන්න පුළුවන් මේ කාලේ. යම් අදහසක් ඉෂ්ට වෙනවයි කියලා පෙන්눔 කරනවා. සතිය ආරම්භයේ කුම්භ ලග්න හිමි ඔබට සති මැදවන විට හොඳ ආහාර පාන ලැබෙන විනෝදයට සිත ඇදී යන කාලයක් කියලා පෙන්눔 කරනවා. තරමක් දුරට රාගාධික ස්වභාවයක් ගන්නවා කුම්භ ලග්න හිමි ඔබ මේ කාලයේදී. සති අගවන විට කකුල්වල කැක්කුම් ඇති වෙන්න පුළුවන්. නිෂ්ඵල ගමන් බිමන් ඇති වෙන්න පුළුවන්. නියම වේලාවට කෑම බීම ගැනීමට නොහැකි වෙන්න පුළුවන් කියලා පෙන්눔 කරනවා. සතිය අගවන විට මල මුත්‍ර පහවීමේදී ආබාධ ගතියක් ඇති වෙන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය ගැන වෙනදට වඩා සතිය අගදී කුම්භ ලග්න හිමි ඔබ සැලකිලිමත් විය යුතුයි කියලා පෙන්눔 කරනවා. ඉතින් ඉදිරි සතිය කුම්භ ලග්න හිමි ඔබට සිතන පතන කරන කියන සෑම දෙයක්ම සාර්ථක කරගන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් සමුගන්නවා. මම ජෝතිර්වේදිනී චතුරි ප්‍රනාන්දු. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.